සුබ අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාට. ඔයගොල්ලෝ දන්නවා 2026 අවුරුද්දේ පළවෙනි සතියන්තය තමයි මේ ගෙවමින් පවතින්නේ. ඒත් එක තමයි 2025 අවුරුද්දේ අවසාන කාලෙදී අපි අයහපත් කාලගුණ තත්ත්වයන් නිසා විශාල පීඩාවකට ලක් වුණා. ඉතින් ඔයාලත් එහෙමයි අපිත් එහෙමයි. ඉතින් ඊට දින කිහිපයකට කලින් ඔයගොල්ලන්ට මතක ඇති මෙන්න මේ වීඩියෝ එක අපි ෂෙයා කරා. ඉතින් මේ වීඩියෝ එක බලපු ගොඩක් දෙනෙක් අපිට කමෙන්ට් කරා. ඒකම අපිට කතා කරා. ඉතින් මේගොල්ලන්ගේ ප්‍රශ්න අපිට ඉදිරිපත් කරා. ඉතින් ඇත්තටම මේ වීඩියෝ එකේදී අපි ගොඩාක් දුරට ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නේ ඔයගොල්ලන්ගේ ශරීරයේ බර අඩු කරගන්නට එහෙම නැත්නම් වාගේ බඩ අඩු කරගන්නට ඔයා විසින් කරන වැරදි ක්‍රියාමාර්ගයන් මොනවද කියලා පැහැදිලි කරලා දෙන එක. ඉතින් ගොඩාක් දෙනෙක් ඇත්තටම මේ හැමදේම කරලා බැරිම තැන ලොකු ස්ට්‍රෙස් එකක ඉන්නවා කියලා තේරුණා ඒ කතා කරපු විදිහට. ඉතින් බලන්න මෙන්න මේ කමෙන්ට්ස් ටික දිහා. මෙතනදී මේ කෙනෙක් කියලා තියෙන්නේ එයා මේ වැරදි ක්‍රමයන් සියල්ල අනුගමනය කරලා දැන් මෙයාගේ හැම රැලි වැටලා තියෙන්නේ එකම බඩ අඩු වෙලත් නෑ. ඒත් එක්කම තව සමහරු කන්ටැක්ට් නම්බර්ස් දාලා තියෙනවා. තව සමහරු ඔන්ලයින් කෝචින් කරන්න පුළුවන්ද කියන එක අහනවා. තව සමහරු පර්සනල් ට්‍රේනින් කරන්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් දෙන්න පුළුවන් සරලම උත්තරේ මේ වීඩියෝ එකෙන් මට දෙන්න ඕන කියලා හිතුණා. ඔන්ලයින් කෝචින් කරන්න විදිහක් නෑ. අතර මට තියෙන වෙලාව හරිම සීමිතයි. ඉතින් ඒක නිසා මම තරම් උත්සාහ කරන්නේ වැඩි කාලයක් වැඩි පිරිසක් වෙනුවෙන් වැය කරන්න. ඉතින් ඔන්ලයින් කෝචින් විතරක් නෙවෙයි මම අඩුම ගානේ පර්සනල් ට්‍රේනින්ග් වත් මේ ජිම් එකේ කරන්නේ නැහැ. මොකද වැඩි දෙනෙකුට වැඩි අවධානයක් දෙන්න ඕන නිසා. කන්ටැක්ට් නම්බර් අහලා තියෙනවා. ඒක ප්‍රශ්න නැහැ. මම කන්ටැක්ට් නම්බරේ දාන්නම්. ඕගොල්ලෝ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕගොල්ලෝ WhatsApp මැසේජ් එකක් දාන්න. ඒත් එකම තමයි එක්සර්සයිස් ෂෙඩියුල් එකක් ඩයට් ප්ලෑන්ස් දාන්න කියලා තියෙනවා. ළමයි හොඳම දේ තමයි ඕගොල්ලෝ මේ පොදු ඩයට් ප්ලෑන් එකට නැත්නම් කොමන් එක්සර්සයිස් ෂෙඩියුල් එකට යන්න එපා. ඒකට හොඳම දේ තමයි ඔයා මේ ප්‍රොෆෙෂනල් නොලෙජ් එකක් තියෙන මේ ශාස්ත්‍රයේ ඉන්න කවුරු හරි ගිහිල්ලා හම්බ වෙලා මේ ඩයට් ප්ලෑන් එකක් ඒකම එක්සර්සයිස් ෂෙඩියුල් එකක් ඉල්ල ගන්න එක. එහෙම නැත්නම් එහෙම බැරිම කෙනෙක් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට අතර මුදල් අය කිරීමකින් නැතුවම ඔයාලා ස්ට්‍රෙස් එකේ ඉන්නවා කියලා මට තේරෙනවා. ඔයාලට කරන උදව්වක් විදිහට මට වෙලාව තියෙන විදිහට ඔයාට උදව් කරන්නම්. ඉතින් අවසාන වශයෙන් ඔන්න ඔය ටික තමයි කියන්න තියෙන්නේ. මේවට අපිට උත්තර දෙන්න බැරි වුණේ ගිය අවුරුද්දේදීම ඒකට හේතු උනේ ආහපත් කාලගුණ තත්ත්වයන් නිසා අපිටත් පොඩ්ඩක් සෙල් දෙන්න කාලයක් ගියා. නැවතත් අපි මේ විදිහට වීඩියෝස් ඔයාලට වැදගත් වෙන ඒවා කරගෙන යනවා. 2025 අවුරුද්ද අපිත් එක්ක හිටියා වගේම 2026 අවුරුද්දෙත් දිගටම වැඳලා ඉන්න. එහෙනම් හම්බෙමු මේ වගේ වැදගත් වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනට. good luck.